වැඩි වෙලාවක් නැහැ විනාඩි 10යි. හරිද? විනාඩි 10ට එකතු වෙච්ච මේ කුණුකොට මම ඔයාලට පෙන්වන්නම්. මේ අපේ මිනිස්සුන්ගේ වැඩ. අප්පට සිරි මේක නිකන් අර YouTube එකේ වැද්දාගේ වීඩියෝ එකක් වගේ. මේ ඇවිල්ලා මේ මම මාර විදියට ආදරය කරන ප්ලේස් එකක්. තුම්මෝදර රන්මුදුවැල්ල. මාසෙට සැරයක් දෙසරයක් මෙතනට එවෙනවා. වැඩක් නැහැ කියලා මේ අපේ මිනිස්සු මේ තැන්වල මේ තැන් ඔක්කොම ජරා කරලා. ඒ කියන්නේ මේ බීලා නාලා කාලා තියෙන ඔක්කොම දේවල් මේ ඒ ඇලපාරටම දාලා ගිහලා තියෙන්නේ. මේ කුමාරියල්ල රන්මුදුවැල්ල ඔක්කොම එක ළඟ තමයි තියෙන්නේ. ලංකාවේ ජීවත් වෙන මේ කියන්නේ ගොඩක් රෙඩ් ලයින් එකේ ඉන්න මාළු ඒ කොහොම වුණත් ඒවා වැඩක් නැහැ. මාළු මැරෙන්න ඉන්නවද නැද්ද වඳ වෙන්න ඉන්නවද ඒ වැඩක් නැහැ. මේ ලස්සන ස්වාභාවික පරිසරයක් තියෙන්නේ. මේ ඉතලෙట్లా හරි කෙනෙක් ඔයාලා එනවා නම් විනාඩි 15යි යන්නේ. පේන ඒරියා එක සුද්ධ කරා නම් ලස්සනට හැමදාම තියෙයි. ඉතින් ඔයාලට පේනවනේ මම ඔය දාලා තියෙන වීඩියෝ වල තියෙන විදිය කාලා තින්නේ. මේක මෙහෙමයි. ඉතින් මම දන්නවා මෙතන සුද්ධ කරා කියලා රට හැදෙන්නේ නැහැ කියලා. මෙතන විතර සුද්ධ කරා කියලා රට හැදෙන්නේ නැහැ. ඒ වුණාට මේ මෙතන විතරක් නෙවෙයි මම කියන්නේ ඕනම තැනක ලංකාවේ මිනිස්සු රට කාලා ඇති. පුළුවන් නම් මේ විදියට එන්න අමිදා මේ අපේ යාළුවෝ නානවා. උන් අරේ නාන වාතල් එකේ මේ මඩේ ඉතින් අමුතු කැක්කුමක් තියෙනවානේ. කොහොම හරි එහෙම සුද්ධ කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ඔය මාස දෙකක් අවුරුද්දක් තිස්සේ නාස්ති වෙන දේවල් තමයි ප්ලාස්ටික් එකේම හැමතැනම මේ තියෙන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ 10 දෙනෙක් යනවා නම් දෙන්නෙක් විනාඩි 15ක් කරන් සුද්ධ කරාම මං කියන්නේ මේ රන්මුදුවැල්ල විතරක් නෙමෙයි ලංකාවේ ඕනම තැනක ඔයාලට පුළුවන් නම් විනාඩි 15ක් අරගෙන ඒ රොඩු ටික අරන් පැක් කරන්න ඕනේ නැහැ. අඩුම ගානේ ආයි වතුරට ගහගෙන කන්දියකින් උඩින් දාන්න පුළුවන් නම් ඒක වටිනවා. වැඩි වෙලාවක් නැහැ විනාඩි 10යි. හරිද? විනාඩි 10ට එකතු වෙච්ච මේ කුණුකොට මම ඔයාලට පෙන්වන්නම්. මේ අපේ මිනිස්සුන්ගේ වැඩ. කවම මේ කොහෙන්වත් ඉබේටවත් ගහන් ඇවිල්ලවත් මේ සත්තු දාලවත් එහෙම සීන් එකක් නෙමෙයි. මේ නාන්න කියලා ආවේ. ඉතින් බෑනේ කරන්න මේ මගේ යාළුවෝ නාන අතර මම නාන්න කියලා ආවේ. ඒ කියන්නේ මේ ඔය මේ බොරුවට මේ නාන්න ඇවිල්ලා ඇඩ් එකට දාන සීන් එකක් නෙමෙයි. ඇත්තටම මම මේ ගැන ගොඩක් දේවල් දන්නවා. ඒ කියන්නේ මේකේ ගොළු බෙල්ල වර්ග 4-5ක් විතර ඉන්නවා. එතකොට වඳ වෙලා යන බුලත් හපයා ඉන්නවා. බුලත් හපයා කියන්නේ මුළු ලෝකෙම ඒ කියන්නේ බාප් වර්ගයක්. මුළු ලෝකෙම මුළු ලංකාවේ මේ අවිසාවෙල්ල එතකොට හල්පේ මේ තුම්මෝදර මේ ඒරියා එකේ තමයි මේ මාළුවා ඉන්නේ. මේ බන්දුල පෙතිය එහෙම නිවුස් වලත් ගියානේ. ඒ වගේ මාළු සෙට් එකක්ම ඉන්නවා. චෙරි බාෆ්ලා තව ගොඩක් ඉන්නවා. මේකේ මාළු වර්ග මම හිතන්නේ 7-8ක් විතර ඉන්නවා. දන්න අය කමෙන්ට් එකක් දාන්න. කොහොමරි තල්කොස්සා ඔය වගේ මාළු වර්ග සෙට් එකක් ඉන්නවා. ඉතින් මේ වගේ ප්ලාස්ටික් ඔයාලා ඔය දාන එක වගේ මේගොල්ලෝ අපිට තේරෙන්නේ නැහැ. දැන්ටමත් මම හිතන්නේ මඳ වෙලා යන සත්තු జాතියකට තමයි අයත් වෙන්නේ මේ බුලත් හපෙයයි බන්දුල පෙතියයි. ඉතින් ඔය වගේ සබ්ජෙක්ට් කිහිපයක්ම තියෙනවා. නිකන් ඇඩ් එකට දාන වීඩියෝ එකක් විතරක්ම නෙමෙයි. දේවල් ටිකක් තියෙනවා ලස්සන. දැක්කනේ ගොල්බෙල්ලෝ ඉන්නවා. ඉස්ස වර්ගත් ඉන්නවා. ඉස්ස වර්ග බොකෙරිස් වර්ග එහෙමත් ඉන්නවා. කාලකන්ණි වර්ගත් ඉන්නවා. හරි. අම්මට සිරි මේ කක්කුට්ටෝ කකුලුවත් ඉන්නවා. මේ කක්කුට්ටෝ කකුලු ඔය වගේ ඉන්නවා ඉතින්. මේ අර මේ වහින වෙලාවට උඩහා තියෙන දේවල් ඔක්කොම ගහගෙන එනවා. ඒ කියන්නේ වැවේම මේ ඇල්ලේ මේවා තමයි. මේ ඔක්කොම ගහගෙන එනවා.
බිව්වට කමන්නේ නැහැ, ආතල් ගත්තට කමන්නේ නැහැ, ඔක්කොම කරාට කමන්නේ නැහැ. අපිත් එහෙම තමයි. මේ උනට අපි දාන්නේ නැහනේ මේ වගේ තැන්වල. ඒ හින්දා චුට්ටක් හිතන්න මොන වුණත් මේක අපේ රටනේ. කොච්චර ජොබ් වල හිටියත් අර මේ හිටියත් ඇත්තටම මේ නිදාසේ ඉන්න ඕන වුණාම කිලෝමීටර් ගාණක් හරි ඇවිල්ලා ඕගොල්ලෝ එන්නේ මේ වගේ තැන් වලටනේ නේද? ඒ කියන්නේ දැන් මේක අඩුම ගානේ වීඩියෝ එක 1000ක් බැලුවත් එතනින් 10 දෙනෙක් හරි මේ තැන් වලට ගිහම ඔක් කරනවා නම් චුට්ට රට මේ නේචර් එක පොඩ ආයි තිබ්බතනට එයි. අඩුම ගානේ හරි ගියේ නැතත් මේ කියන්නේ සම්පූර්ණයෙන්ම හරි ගියේ නැතත් විනාශ වෙන එක දවසක් හරි පස්සට යනවා අනිවාර්යයෙන්. මේ වීඩියෝ එකේ පේන ඔය මෙන්න මේ ඈතට තියෙන ඔය පැත්තයි. එතකොට මේ පැත්තේ සම්පූර්ණයෙන්ම මෙතන මේ කන්ද තියෙන ඒරියා එකයි ඊට උඩ තියෙන මේ ඒරියා එකයි සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් බෝතල් අරන් මේ ඔක්කොම සුද්ධ කරා. මේ සිගරට් එක වුණත් මං අනිවාර්යයෙන්ම අර එකතු කරපු කුණු කොටට දානවා. ඒක කමන්නේ බිව්වට කරාට ඒක කමන්නේ පුළුවන් නම් ඒව නවත්තන්න. ඒව එහෙම තමයි. අපි ප්‍රශ්න තියෙන මිනිස්සුනේ. හැබැයි ඉතින් ඒක සබදාහම් පලි නෑ. බොන ටින් එක වතුරට දාන්න, ෆිල්ටර් එක වතුරට දාන්න කියලා එහෙම එකක් නෑ. ඒක ඔයාලගේ මැනස් එක. ඒක ඔයාලා හදාගත්තොත් ඔයාගේ ළමයිලත් ඊළඟට එතන තමයි යන්නේ. මේ පේනවානේ වීදුරු කටු. දැන් මේක ලොකු වතුර පාරකට ගහගෙන ගිහිල්ලා අර මිනිස්සු බහින තැනකට වගේ ගියොත් එහෙම ආයේ නෑ මැවුම් 5ක් විතර දාන්න තමයි වෙන්නේ. මේ ඉතින් තව කවුරු හරි අනතුරකට තමයි මේකෙන් වෙන්නේ. පුළුවන් නම් විනාඩි 10ක් අරගෙන මම කිව්ව වැඩේ කරන්න. අර පේනවද? බලන හැම තැනකම ප්ලාස්ටික්, ඉටිකොල, පොලිතින් ඕවා තමයි. ඇත්තටම කියනවා නම් මේ ඇවිදගෙන යනකොට මේ කොණ්ඩම් පැකටුත් තිබුණ ළමයි අනේ මන් දන්නේ නැහැ මේ අර කියන වගේ රාගයයි සෝබාදහමයි මුසුනාම 아무තු මෙව එකක් ඇති නේද මන් නම් දන්නේ නැහැ. මම මේ යාළුවෙක් එක්ක ඇවිල්ලා ආතල් එකේ ඉන්නේ. ඒ වුණාට ඒ පැකට් එකවත් දාන්න එපා. ඉතින් මේ දාන්න එපා. ඒක ප්ලාස්ටික් නේ. මම ඇත්තටම මේ තුමෝදර මේ ඇල්ලේ මේ පල්ලෙහාට ආවේ මෙන්න මේ මල හොයාගෙන මේ මලත් එක්ක පොඩි සීන් එකක් තියෙනවා මගේ. ඒ වුණාට මේ මල් නෑ ඒකයි. කහපාට ලස්සන මලක් පෙති පහක් තියෙන. හරි තියෙන. වැඩක් නෑ ඒක වැඩක් නෑ. වුණත් අර හිතට සතුටක් තියෙනවා මේ කියන්නේ අර උඩහා ඉඳලා පල්ලෙහාට වෙනකන් තියෙන කුණු ඔක්කොම පැය භාගයක් තිස්සේ අස් කරා. අපි තව පැය 4-5ක් විතර මෙතන ඉන්නවා. ඒ වුණාට ඉතින් මේ අර කුණු ගොඩේ ඉන්නවට වඩා ඒක මරු